සමාජ මාධ්‍ය හරහා මේ වන විට රටේ සිදුවන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව අපි ඉතාමත්ම පැහැදිලිව මහජනතාව දැනුවා. ටාගට් එක තමයි තරුණ කොටස්, වැඩිහිටි කොටස් සහ මේ අන්තර්ජාලයට ළඟදී ප්‍රවිෂ්ඨ වූ චරිත පිළිබඳ ඔවුන් අවධානය යොමු කරලා ඔවුන්ගේ මුදල් ඉතාමත්ම සූක්ෂම විදියට ගැනීමේ ක්‍රමයක් හදාගෙන තියෙනවා. යම්කිසි කෙනෙකු ඔබ හා සමග සම්බන්ධ වෙන්නට පුළුවන් ඉතාමත්ම ප්‍රසිද්ධ නමක් ඇති චරිතයක් හැටියට ප්‍රසිද්ධ ආයතනයක නමින් ඔබ හා සමග සම්බන්ධ වෙලා ඔබගේ දුරකථන අංකය, ඔබගේ මුරපදයන්, ඔබගේ පාස්වර්ඩයන්, ඔබගේ OTP අංකයන් සමග සම්බන්ධ වී ඔබගේ මූල්‍ය ලක්ෂ ගණනින් ඉවත් කරගන්නට පුළුවන්. ඒ වගේම ඔබ ලක්ෂපතියෙකු වීමට වරම් ඇත, ඔබ ලක්ෂ ගණනක ලොතරැයියක් දිනා ඇත කියන පණිවිඩය සමගින් රැවටීමට භාජනය කළා තිනවා. එම ලක්ෂ ගණන් වටිනා මුදල් ත්‍යාගය ගන්නට නම් ඔබ මේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි කියලා ඔබට මඟ පෙන්වනවා. මොකද්ද අනුගමනය ක්‍රමවේදය? ඔබගේ OTP අංකය, ඔබගේ personal details, ඔබගේ පුද්ගලික තොරතුරු, ඔබගේ බැංකු තොරතුරු මේවා අපි පුන පුනා කිව්වත් ඇතම් අම්මලා තාත්තලා තරුණ කොටස් මේ වන විට නිර්පරාදී ඔබ මහන්සියෙන් හම්බ කරගත් මුදල් අපරාධකාරයෙකුට දූෂිතයෙකුට ලබා දෙන්නට හැකියාව වෙලා තිනවා. ඔබට යම්කිසි සැකකටයුතු දුරකථන අංකයක් ආවොත් විට ඔබගෙන් පුන පුනා ප්‍රශ්න අසනවා නම් ඔබ ළඟම තියෙන පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධයෙන් පවසන්න. ඔබට හැකිනම් ඒ දුරකථන අංක ඒ සියලුම කටහඬවල් ඔබ රෙකෝඩ් කරගන්න. කඩිනමින් ඔබගේ බැංකුවට සම්බන්ධ වෙලා සියලුම බැංකු කටයුතු తాවකාලිකව නතර කරගන්න. 2025 වසරේ සයිබර් අපරාධ හරහා සිදුවන මූල්‍යකර්මන්තික 2000කට ආසන්න ප්‍රමාණයකින් 318 දෙනෙක් අපි අත්අඩංගුවට අරන් තිනවා. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරලා තිනවා. ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන් පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශය මෙම 2026 වසර ඉතාමත්ම සැලසුම් සහගතව මේ සඳහා යොමු වෙලා තියෙනවා. ඔබට හැකියාවක් තියෙනවා ඔබගේ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුද්ගලිකව පැමිණ ලිපියක් කරහා මේක බාර දෙන්නට පුළුවන්. ඔබට පුළුවන් direct CID එහෙම නැත්නම් dir.cid@police.government.lk මෙම විද්‍යුත් ලිපිනය හරහා ඔබගේ පැමිණිල්ල පමා නොවී කඩිනමින් නිකුත් කරන්න. ඊළඟට විශේෂ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අංකය 011 2300යි 638යි. ඒ වගේම ස්ථානාධිපතිගේ නම්බර එක 0112 381යි 058. report@cid.police.government.lk